කාරණාව තමයි අද දවසෙන් එහාට ගියොත් මේ උසස් පෙළ විභාගය පිළිබඳ ප්‍රශ්නය. මම මේක කල්නුත් මතු කළා. විෂය නිර්දේශය අවසන් වෙලා තිබුණත් ළමයි සෑහෙන පීඩනයකින් කෙටි කාල සීමාවක් තුළ ඉගෙන ගන්නේ. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළාට මේ පිළිබඳව වැදගත් පැහැදිලි කිරීමක් ආණ්ඩුව පැත්තෙන් තාම සිද්ධ වුණේ නැහැ. විභාගෙ මෙදා පවත්වන ඕන්නම් ලියන්න කියලා කියන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි මොකද්ද මේ ළමයින්ගේ ඉල්ලීම? මේ ළමයි මොකද්ද විභාගේ කල් දාන්න කියන හේතු ටික නිලධාරීන්ගේ පැත්තෙන් විභාගේ කල් නොදාන්න තියෙන හේතු ටික දෙපැත්තෙන් කියලා කල් නොදාන හේතු ටික ලොකුයි නම් කල් නොදා ඉන්නත් කල් දාන්න තියෙන හේතු ටික වැඩි නම් ඒ පැත්තට බර කරන්නත් මේ ආණ්ඩුවේ මිනිස්සුන්ගේ අවධානය යොමු නොවීම පිළිබඳව කනගාටු වෙනවා. මහා කාලයක් කල් දාන්න කියලා කියන්නේ නැහැ. විද්‍යා සහ ගණිත විෂය ධාරාව හදාරන ළමයි තමයි මේ ප්‍රශ්නේ කියන්නේ. දවස් 15ක් විභාගේ පස්සට කල් දැම්ම නම් ආර්ට් කොමර්ස් සබ්ජෙක්ට් ටික ඉස්සෙල්ලා තියලා මැත් සයන්ස් සබ්ජෙක්ට් ටික පස්සට ගත්තා නම් ඒ ළමයින්ට මාසයකට වඩා කාලයක් යනවා. ඕවා තමයි ප්‍රායෝගික විසඳුම්. ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරගන්න බැරුව තමන්ගේම අදහසේ ඉන්න මේ අධිමාන්‍යයෙන් පෙළෙන අමාත්‍යවරියක් සහ ඒ කණ්ඩායමක් එක්ක තමයි අපිට මේ කතා කරන්න තියෙන නිසා ළමයින්ගේ පැත්තෙන් හිතලා මේ මාස ගානක් තිස්සේ එක ළඟ විශාල විෂය නිර්දේශයක් ඔළුවට දාගත්ත ළමයින්ට පහසුකමක් සලසන්න පුළුවන් විභාග පද්ධතියට ලොකු බලපෑමක් වෙන්නේ නැතුව කියලා යෝජනාවත් කරන්න කැමතියි. ඊළඟ එක තමයි මේ